හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මචං මගේ YouTube channel එකට. ඉතින් වෙනද වගේම ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ බොයිස් අපිට වින්ටර්ලෑන්ඩ් එකත් එක්ක එන්න තියෙන ඉවෙන්ට් මොනවාද, අලුතෙන් එන්න තියෙන ෆ්‍රී හම්බෙන දේවල් මොනවාද, ඒ හැම දෙයක් ගැන මචං. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මචං අපේ Rush FF Diamond Store එක. ඉතින් ඔයගොල්ලෝ මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් කැමති කට්ටිය අනිවාර්යෙන් මෙතන තියෙන WhatsApp number එකට message එකක් දාලා මගේ WhatsApp channel link එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. කැමති කට්ටිය එකට join වෙන්න. හරි බොයිස්, ඉතින් වැඩි කතාවක් ඕනේ. අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් හරි බොයිස්, ඉතින් ඕගොල්ලෝ දන්නවා අපිට වින්ටර්ලෑන්ඩ් එකත් එක්ක අලුතෙන් මෙන්න තියෙනවා ෆ්‍රී ඉවෙන්ට් එකකුත්. ඉතින් මම ඒ සම්බන්ධවත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වැඩි කතාවක් ඕනේ. අපි බලමු අපිට අලුතෙන් එන්න තියෙන්නේ මොනවද කියලා. ඒතකොට මම පළවෙනිටම පෙන්නන්නේ මචං. ඉතින් අපිට අලුතෙන් වෙන්න තියෙන ස්කයි ඩ්‍රයිව් එක. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට. ඉතින් ඒක එන්නේ ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකකට. ඉතින් ඒකත් ලස්සනටම ඩිසයින් කරලා තියෙන ස්කයි ඩ්‍රයිව් එකක්. ඉතින් කැමති කට්ටිය අනිවාර්යෙන් මේක ගන්න. ජෙම් 1600ක් රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ඉතින් මේ ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් ලස්සනටම සුපිරියර්ම ඩිසයින් වෙලා තියෙනවා. ඒකේ තමුතුම ලුක් එකක් තියෙන්නේ. ඉතින් අපි යම් බලන්න අපේ ඉවෝ බන්ඩල් එක කොයි විදිහට තියෙන්නේ කියලා. ඉතින් ඉවෝ බන්ඩල් එක බොයිස් එන්නේ අපිට මෙන්න මේ විදිහට ටෝකන් ටා ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් මේකට අනිවාර්යෙන් ජෙම් 5000ක්වත් අඩුම ගානේ රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා බොයිස්. ඉතින් මේ ඉවෙන්ට් එකෙන් පස්සේ අපි යමු අපිට ෆ්‍රී ඉවෙන්ට් එක විදිහට එන්නේ මොකක්ද කියලා. ඉතින් ෆ්‍රී ඉවෙන්ට් එක අපිට මෙන්න මේ විදිහට තමයි ඉතින් ඩිසයින්ලා තින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකෙන් ෆ්‍රී මෙන්න මේ ටික ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති ඉතින් යටි බන්ඩල් එකත් එක්ක ඒ සෙට් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඉවෙන්ට් එක තියෙන්නේ. ඉතින් මේකේ ගොඩක් මිෂන් තියෙනවා. ඩේලි ටාස්ක් කම්ප්ලීට් කරලා අපිට ගොඩක් එකකින් අරගෙන අයිටම්ස් ගොඩක් ගන්න පුළුවන්. ඉතින් අපිට මැප් එකේ පොඩි වෙනසක් වෙන. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මැප් එක වෙනස් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පොඩි මේවා එකක් තියෙනවා. ඒත් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ පැරෂූට් එකක් මචං. ඉතින් ඒක ලස්සනට ඉතින් ඩිසයින් කරලා තිනවා ඒකත්. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති මේ වගේ එකක් කලිනුත් අපිට ඉවෙන්ට් වල දීලා තිබ්බා. ඉතින් මේ වගේ එකක් තමයි මේ පාරේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකේ අපිට දෙනවා කියලා තියෙන්නේ. ඉතින් අපිට මේකට බැහැලා මේ විදිහට ලූට් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් අමුතුම ඩිසයින් එකක් තියෙන බොයිස්. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ස්කයි බෝඩ් එහෙම දෙන්න තියෙනවා. ඉතින් CS වලටත් ඒක දෙනවා කියලා තියෙනවා. ඉතින් මම CS වල හේකුත් පෙන්නන්නම්. ඉතින් CS වල ඉතින් අපිට මෙන්න මේ විදිහට කොයින් දීලා අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඒක ඩිසයින්ලා තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට ක්‍රිමිනල් බන්ඩල් සෙට් එකක් ඉතින් එන්න තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ විදිහට ටෝකන් මීල් ඉවෙන්ට් එකකට ඉතින් එන්න තියෙනවා. ඉතින් ඒ වගේම ටෝකන් මීල් ඉවෙන්ට් එකකට හෝ සාමාන්‍යයෙන් අපිට ලක් රොයල් ඉවෙන්ට් එකකට හරි තමයි මේක එනවා කියලා තියෙන්නේ. ඉතින් මේකත් ලස්සනටම ඩිසයින් කරලා තියෙන ඉවෙන්ට් එකක්. ඉතින් ඔයාලට බලන්න දැන් ක්‍රිමිනල් සෙට් එක එනවා කියන්නේ ඉතින් ගැම්මක් තමයි. ඉතින් ආය පාරක් ඉතින් කට්ටිය දැන් ඉඳලාම ඩයමන්ඩ් එකක් රෙඩි කරලා තියාගෙන ඉතින් ලබන අවුරුද්ද තමයි මේ ඉවෙන්ට් එක එන්නේ. ඉතින් මං හිතන්නේ ගොඩක් දුරට අපිට මෙන්න මේ විදිහට ටෝකන් ඉවෙන්ට් එකකට එයි අපිට එක්ස්චේන්ජ් කරලා එහෙම ගන්න. මම හිතන්නේ ගොඩක් දුරට මේ වගේ ඉවෙන්ට් එකකින් තමයි අපිට ක්‍රිමිනල් සෙට් එක දෙන්නේ. ඉතින් මං ඊළඟට යන්නේ මචං ඉතින් අපිට එන්න තියෙන අලුත්ම ඉවෙන්ට් එක ඉතින් HOK එක HRK ඉතින් බන්ඩල් සෙට් එක ඉතින් ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒකත් ලස්සන කාර් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒකත් සුපිරි ගැම්මක් තියෙන කාර් එකක්. ඉතින් ඒකත් සුපිරි. ඒකත් ගන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම ගන්න කියලා මතක් කරනවා. ඉතින් HRK බන්ඩල් එකත් එක්ක අපිට මෙන්න මේ වගේ එන්න දෙන බොයිස්. ඉතින් ලකී වීල් එකක්. ඉතින් ලකී වීල් එකෙනුත් අපිට HRK එක බන්ඩල් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ බන්ඩල් එක. ඉතින් අපි බලමු ඉතින් HRK එකත් එක්ක අපිට එන්න දෙන ඉමෝට් එකක් බොයිස්. ඉතින් ඒ ඉමෝට් එකත් එක්ක අපිට ලොල් එකක් රිටර්න් වෙන්න තියෙනවා කියලා තියෙනවා. ඉතින් අපිට නම් ගොඩක් දුරට ලොල් එක එයිද කියන්න බෑ. මේ වෙනකොට වෙන සර්වර් වලට නම් මේ ඉවෙන්ට් එක මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලොල් එක ඉතින් බොයිස් ඉතින් වෙන සර්වර් වලට මේ වෙනකොට දීලා තියෙනවා මේ බන්ඩල් එකත් එක්ක මේ ඉවෙන්ට් එකෙන්. ඉතින් අපිට මෙන්න මේ විදිහට ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට මේ ලොල් එකත් එයිද කියන්න බෑ. ඉතින් ගොඩක් දුරට අපිටත් දෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඒක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් HRK ඉමෝට් එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා. ඒ ඉමෝට් එකත් ඉතින් LOL එක තමයි ඉතින් බොස් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් LOL එක රිටර්න් වුණොත් නම් කිසිම වැඩක් නැහැ ගේම් එකෙන්. ඉතින් LOL එක රිටර්න් වෙනකම් බලන් ඉන්න කට්ටියකුත් ඉන්නවා බොස්. ඉතින් එයාලට ඒක හොඳයි. ඉතින් මෙන්න විදිහට ඔයගොල්ලෝ දාන ඉතින් Red Bull එකෙන් අපිට ෆ්‍රී කිට් එකක් හම්බෙන්න තියෙනවා. මේ දවස්වල Red Bull එකෙන් ගේම් එකට ස්පොන්සර් කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර අය. ඉතින් මේ වෙනකොට Red Bull එකෙන් මේ වෙනකොට පොඩ්ඩක් මේකට ස්පොන්සර් කරන හින්දා අපිට ෆ්‍රී කිට් එකක් දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ජර්සියක් ඒ වගේම අපිට ෆ්‍රී වෝල් ස්කින් එකකුත් ගන්න පුළුවන් බොස්. ඉතින් මේකත් එක්ක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. එන්නේ ඉවෙන්ට් එකෙන් පස්සේ ඉතින් මම තෝරගෙන තියෙන බොස් අපිට එන්න තියෙන අලුත්ම අලුත් purple shade bundle event එක. ඉතින් මේ ඉවෙන්ට් එකත් අපිට ගොඩක් දුරට එන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කොණ්ඩේ තමයි බොස්. ඉතින් මේකේ මේන් එක. ඉතින් මේ කොණ්ඩෙත් එක්ක තමයි බොස් මෙන්න මේ විදිහට ටෝකන් එකනේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ටෝකන් එකේ තියෙන ඒ කොණ්ඩෙමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉතින් ටෝකන් එකත් ඒක තමයි එන්නේ ඉතින් බොයිස්. ඒකත් කැමරම ඩිසයින් වෙලා තියෙන ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එකෙන් ඉතින් පර්පල් ෂේඩ් බන්ඩල් එක ගන්න කැමති කට්ටිය අනිවාර්යෙන් ටයිමර් රෙඩි කරලා තියාගන්න. මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරන්න අනිවාර්යෙන් ජෙම් 2500ක්වත් රෙඩි කරලා තියාගන්න. ඉතින් අනිවාර්යෙන් අපිට පර්පල් ෂේඩ් බන්ඩල් එක ගන්න පුළුවන් ජෙම් 2500ක් ඇතුළත. ඉතින් ඊළඟට ගෙනල්ලා තියෙන බොයිස් ඉතින් අපිට මෙන්න මේ විදිහට අලුතෙන් ඉමෝට් එකක් එන්න දෙනවා. ඉතින් ඔයාලා දන්න බොයිස් මේවා අපිට කලින් ආපු ඉමෝට් ඉතින් මේ විදිහට ඉමෝට් රොයල් එකක් එන්න දෙනවා බොයිස්. ඉතින් ඉමෝට් රොයල් එකක් වෙන්නත් පුළුවන් බොයිස්. නැත්නම් අපිට ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකකින් මෙන්න මේ ඉමෝට් එක දෙන්න පුළුවන්. ඉතින් මේ ඉමෝට් එක තමයි අපිට එනවා කියලා තියෙන්නේ. ඉතින් මේ ඉමෝට් එකත් එක්ක අපිට ආයෙල් සුපිරි ගැම්මක් අල්ලන්න පුළුවන්. ඒකට බලන්න පුළුවන් රජපුටුව නැති කට්ටියට ඉතින් මේ ඉමෝට් එක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකකට හෝ අර විදිහට අපිට ලක් රොයල් ඉවෙන්ට් එකකට ඉතින් මේ ඉවෙන්ට් එක දෙන්න පුළුවන්. ඉතින් මේ ඉමෝට් සෙට් එක මේ ඉමෝට් හතර මේ ගොඩක් දුරට අපිට ලක් රොයල් ඉවෙන්ට් එකකට දුන්නොත් ඉතින් ෆේඩඩ් ටීල් නම් අර ඉමෝට් එක විතරයි බොස්. ඉතින් මේ ඉමෝට් එක විතරයි බොස්. ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවා ඉතින් අපිට අලුතෙන් මෙන්න තියෙන ඉවෝ බෝනස් එකක්. ඉතින් ඉවෝ බෝනස් එක ගන්න කැමති කට්ටිය අනිවාර්යෙන්ම රෙඩ් වෙලා ඉන්න. ඉතින් ඉවෝ බෝනස් එක නම් වාසියක් වෙයි. ඉතින් ඉක්මනටම ඕගොල්ලෝ දන්න ඉවෝ බෝනස් එකකින් ඉක්මනටම අපිට ඉවෝ ගන්න ටොප් මැක්ස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඒකත් ලස්සනම තියෙනවා. ඉතින් ළඟදිම අපිට මේ ලබන මාසේ අනිවාර්යෙන්ම ඉවෝ බෝනස් එකක් එන්න තියෙනවා. ඉතින් ලබන මාසේ අනිවාර්යෙන්ම ඉතින් ඉවෝ බෝනස් එකක් එනවා. ඉතින් කැට්ටිය අනිවාර්යෙන් ටයිමර් රෙඩි කරලා තියාගන්න.